සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ e-commerce web application video series එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. මම මගේ 3 වෙනි වීඩියෝ එකේදී e-shop web application එකේ sign in page එකේ input validation part එක ගැන කතා කරා. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මගේ e-shop web application එකේ sign in page එකේ තියෙන remember me function එක ගැන. මේ විදිහට අපේ sign in page එක බලා ගන්න පුළුවන්. මේකේ remember me function එක තියෙනවා. අපි අද මේකෙදි කතා කරන්නේ remember me function එක කෝඩ් කරලා තියෙන්නේ කොහොමද සහ ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන පේනවා ඇති remember me කියලා function එකක් තියෙනවා. ඔයාලට email password දෙද්දි remember me function එක on කරලා දෙන්නත් පුළුවන්, off කරලා දෙන්නත් පුළුවන්. එතකොට මුලින්ම remember me function එකෙන් මොකක්ද වෙන්නේ කියලා මම කිව්වොත් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා remember me function එක on කරලා sign in button එක දුන්නොත් අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි cookie එක save වෙනවා. ඊට පස්සේ අපි ආපහු මේකට ආයේ sign in වෙලා යන්න වෙනවා නම් අපිට එතකොට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕනේ නැහැ. ඒක අපේ ඔටෝම set වෙලා තියෙනවා. එතකොට අපි sign in දෙන්න විතරයි ඕනි. එහෙම නැතුව remember me function එක නොදී sign in button එක දුන්නොත් අපිට මේ විදිහට clear format එකක් තමයි දකින්න ලැබෙන්නේ. හරි, දැන් අපි බලමු මේක කෝඩ් එකට ගිහිල්ලා කොහොමද කෝඩ් කරලා තියෙන්නේ කියලා. හරි, අපි කෝඩ් එකට ආවහම අපිට මේ විදිහට remember me කියන function එක හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. new tag එකක් අරගෙන ඒකේ class එකක් දීලා තියෙනවා column 6ක් use කරන්න කියනවා. ඒ වගේම තව div tag එකක් දීලා තියෙනවා. ඒකේ form check කියලා දීලා තියෙන class එක. ඊට පස්සේ input type එක දීලා තියෙන check box. අපි design එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට check box එකක් තමයි අපිට දීලා තියෙන්නේ remember me function එකේදී. ඊට පස්සේ class එකක් set කරලා තියෙනවා. ඒ වගේම id එකක් set කරලා තියෙනවා remember me කියලා. ඒ වගේම label එකක් set කරලා තියෙනවා. ඒකේ remember me කියලා දීලා තියෙනවා. හරි, ඊට පස්සේ අපි මේ remember me කියන ID එක JS එකේ set කරලා තියෙන තැනට ගිහිල්ලා බලුවොත් JS එකට ගියාම අපිට බලන්න පුළුවන් මේක තියෙන sign in function එක ඇතුලේ variable එකකට set කරගෙන තියෙනවා remember me කියලා. ඊට පස්සේ document.getElementById remember me කියලා අරගෙන තියෙනවා අපේ ID එක එතනින්. මේ විදිහට remember me කියන function එක තියෙන්නේ sign in කියන එක ඇතුලේ. sign in page එකේ තමයි remember me එක තියෙන්නේ. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා වගේ මේ form එකේ form data කියන එකේ අපි අපේ remember me කියන function එකත් යවනවා f.append remember me කියන එක අල්ලගන්නේ r කියන එකෙන්. ඊට පස්සේ check කරනවා. ඒ විදිහට remember me එකත් යවනවා. ඊට පස්සේ මේ විදිහට remember me කියන එක යවනවා. request send කරනවා f ට. ඒ කියන්නේ remember me එකත් මේ f කියන එකෙන් යනවා. එතකොට sign in process.php එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් sign up process.php එකට එන්නේ remember me එක post method එක හරහා. මේ strip.js එකේ තියෙන මේ තියෙන post method එක හරහා තමයි sign in process.php කියන එකට එන්නේ. ඒක අල්ලගෙන තියෙනවා r එක. r එකෙන් තමයි එන්නේ එක. ඒක මෙයා කරගෙන තියෙනවා $remember me කියලා. ඊට පස්සේ මෙතනදී check කරනවා email එකයි password එකයි දැනට database එකේ තියෙන එකක්ද කියලා. එහෙම database එකේ තියෙන එකක් නම් echo කරනවා success කියලා. ඊට පස්සේ success නම් මෙතනට එනවා if එකක් දාලා remember me සමානයි true ද කියලා බලනවා. ඒ කියන්නේ remember me function එකට tick එක දාලාද කියලා තමයි මෙතනින් බලන්නේ. එහෙමනම් set කරන්න කියන cookie එක email එකට ඒකට time එකක් දීලා තියෙනවා අවුරුද්දකින් cookie එක expire වෙන්න. ඒ කියන්නේ අවුරුද්දක් යනකම් අපේ cookie එකේ අපේ email එක set වෙලා තියෙනවා. ඒ විදිහටම තවත් cookie එකක් දාලා ඒකෙදි password එක set කරලා තියෙනවා. ඒකත් අවුරුද්දක් වෙනකම් තියෙනවා. අවුරුද්දකින් පස්සේ ඒක expire වෙනවා. එහෙම නැත්නම් ආපහු set cookie එකක් දාලා email එක -1 කියන්නේ email එක අයින් කරන්න කියලා කියනවා.
එහෙමත් තවත් සෙට් කුකියක් දාලා පාස්වර්ඩ් එක -1 කියන්නේ ඒකෙත් පාස්වර්ඩ් එක අයින් කරන්න කියලා කියනවා remember me ෆන්ක්ෂන් එක ටික් එක දාලා තිබ්බේ නැත්නම් මේ දෙකේම කුකීස් දෙක අයින් කරන්න කියලා තමයි මේ else එකෙන් කියන්නේ. හරි අපි අපි හදපු කුකීස් ගැන කතා කරන්න අපේ ඉන්ඩෙක්ස් ෆයිල් එකට ආවහම අපිට ඉන්ඩෙක්ස් ෆයිල් එකේ බලා ගන්න පුළුවන් මෙතන PHP ස්ක්‍රිප්ට් එකක් ඕපන් කරලා ඊට පස්සේ ඒකට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි සෙට් කරලා තියෙනවා. empty variable දෙකක් තමයි මෙතනදී මේ ඊමේල් එකටයි පාස්වර්ඩ් එකයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ if එකක් දාලා ඒකේ is set එකක් දාලා $cookie කියන එකේ ඊමේල් එක තියෙනවද බලනවා. එහෙම cookie එකේ ඊමේල් එක සෙට් වෙලා තියෙනවා නම් $email කියලා එකක් දාලා $cookie එකට ඊමේල් එක සෙට් කරගන්නවා. ඒ වගේම තවත් if එකක් දාලා තියෙනවා. ඒකෙදිත් is set එකක් දාලා බලනවා cookie එකක් තියෙනවා. ඒකේ password එක තියනවද බලනවා. එහෙම තියෙනවා නම් $password කියලා එකක් දාලා cookie එකේ password එක සෙට් කරගන්නවා. ඒ විදිහට PHP එකේ වැඩ ටික කරලා PHP එක ක්ලෝස් කරගෙන තියෙනවා. ඊට පස්සේ cookie එකේ ඒ email එකයි password එකයි සෙට් වෙලා තියෙනවා නම් මෙන්න මෙතන email එකටයි password එකටයි ඒක සෙට් කරගන්නවා. හරි දැන් අපි මේක කොහොමද වෙන්නේ කියලා බලමු අපේ ඩිසයින් එකට ගිහිල්ලා. හරි අපි ඩිසයින් එකට ආවහම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ ඉන්පුට් ෆීල්ඩ්ස් වල කිසිම ඩීටේල්ස් එකක් ඇඩ් වෙලා නැහැ. අපි දැන් මේකට ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි සෙට් කරගමු. හරි අපි ඩේටාබේස් එකට ගිහිල්ලා ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ගමු. අද මම යූස් කරන්නේ මේ ඊමේල් එකයි මේ පාස්වර්ඩ් එකයි. මුලින්ම ඊමේල් එක අපි ගමු. හරි ඊමේල් එක අරගෙන ඊමේල් එක මේකේ ඊමේල් එකට සෙට් කරගන්නවා. ඒ වගේම මේකට පාස්වර්ඩ් එක ගන්නවා. හරි පාස්වර්ඩ් එකක් සෙට් කරගෙන මුලින්ම අපි remember me කියන ෆන්ක්ෂන් එකට ටික් එක නොදා sign in වෙලා බලමු. හරි එතකොට success විදිහටම අපේ home page එකට අපි එනවා. හරි දැන් අපේ බලමු cookie එකක් සෙට් වෙලා තියෙනවද කියලා. ඔව් මේකෙදි cookie එකක් සෙට් වෙලා නැහැ. මොකද අපි remember me කියන ෆන්ක්ෂන් එක දුන්නේ නැති හින්දා cookie එකක් සෙට් වෙලා නැහැ. හරි දැන් අපි බලමු අපේ sign in page එකට ගිහිල්ලා sign in page එකට ගියාම ඒකේ email එකයි password එකයි මොකුත්ම සෙට් වෙලා නැහැ details. හරි දැන් අපි ආපහු email එකක් දීලා බලමු. ඒ වගේම password එකක් දීලා බලමු. ඒ වගේම remember me කියන ෆන්ක්ෂන් එකට ටික් එක දාලා sign in වෙමු. හරි එතකොට අපිට successම home page එකට sign in වෙන්න පුළුවන් වුණා. හරි දැන් අපි ආපහු අපේ sign in page එකට ගිහිල්ලා බලමු. එතකොට මේ විදිහට අපේ email එකයි password එකයි බලා ගන්න පුළුවන්. මොකද cookie එකක් check කරලා බලමු. ඔව් cookie එකේ මේ විදිහට අපේ email එකයි password එකයි set වෙලා තියෙනවා. හරි මේ හැදිලා තියෙන cookie එක මම delete කරොත් ආපහු මේක refresh කරලා බැලුවාම අපිට පෙන්නනවා මෙතන කිසිම email එකක්වත් password එකක්වත් set වෙලා නැති විදිහට තමයි පෙන්වන්නේ. cookie එක අයින් කරාම ආපහු අපේ මේ විදිහට empty field වලට තමයි email එකයි password එකයි වැටෙන්නේ. මේ විදිහට තමයි අපේ remember me එක ගැන අපිට කතා කරන්න පුළුවන්.